හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔයාලම අදත් සාධනය පිළිගන්න අපේ TDS ඉනෝවේෂන් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ YouTube channel එකේ තියෙන live subscribe count එක කොහොමද අපි live phone එකෙන් බලාගන්න කියලා. මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා PC එකෙන් බලාගන්න විදිය live subscribe count එක. දැන් මම කියලා දෙන්නේ ඒ කිව්ව විදියට මේ phone එකෙන් කොහොමද අපේ YouTube channel එකේ live subscribe count එක open කරගන්න කියලා. මේ කරන්න කලින් ඔයාලගේ ෆෝන් එකේ පොඩි දෙයක් කරන්න ඔයාලා මේකට YouTube ස්ටුඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා නම් තියෙන එක ටික අන්ස්ටෝල් කරගන්න. මේ අන්ස්ටෝල් කරලා ඒක ඉන්ස්ටෝල් කරගන්න ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. මුලින්ම ඔයාලා අන්ස්ටෝල් කරලා ඉන්න. නැත්නම් ඔයාලා මේක හරියට ඕපන් වෙන්නේ නෑ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ Chrome app එකට යන්න. ඔයාලගේ ෆෝන් එකේ Chrome app එක ඕපන් කරගන්න. Chrome app එක ඕපන් කරලා ඒක සර්ච් බාර් එකේ www.youtube.com කියලා සර්ච් කරගන්න. ඔයාලා කමෙන්ට් කරන්න. ඒක නිදිට Chrome හරහා ඔයාගේ ෆෝන් එක YouTube ඕපන් වෙනවා. දැන් ඔයාගේ සාමාන්‍ය YouTube එක නෙමෙයි මේක ලොග් වෙලා තියෙන්නේ. මේක දැන් මේ Chrome එක හරහා තමයි ලොග් වෙලා තියෙන්නේ. ඔව් ඊට පස්සේ අපි මෙතන උඩ 33ක් තියෙන ආන් 33 එක සැරේ ක්ලික් කරගන්න. ඒ 33 ඊට පස්සේ ක්ලික් කරගත්ත පස්සේ මෙතන පල්ලෙහාට යනකොට තියෙනවා ඩෙස්ක්ටොප් සයිට් කියලා පොඩි කොටුවක්. ඒක වෙන PC එකක තියෙනවා. අන්න ඒ ටික එක දාගන්න. ඒ ටික එක දාගත්ත ගාම ආපහු ලෝඩ් වෙනවා. මේ ලෝඩ් වෙනකොට ඔයාලට ඊට දැන් ඔයාලට පේන්නේ සාමාන්‍ය ෆෝන් එකේ පේන විදිහ නෙමෙයි. මේක දැන් ඔයාලට පේන්නේ මේ සාමාන්‍ය PC එකක පේන විදිහට ඔයාලට පේන්නේ. කියන්නේ ඔක්කොම icons පොඩියට එනවා පේන්නේ. ඊට දැන් ඔයාලා කරන්න ඕනේ මෙතන උඩ තියෙන චූරියට තියෙන ඔයාලගේ channel එකේ logo එක ඒක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙනවා ඔයාලගේ view your channel කියලා. අන්න ඒ ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ එන කොටක් ඉන්නේ තමයි තියෙන්නේ. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට ඔයාලගේ channel එකේ home page එකට phone එකෙන් log වෙනවා. ඔයාලට ඔක්කොම පුංචියට තමයි පේන්නේ මේ desktop site එක නිසා. ඊට පස්සේ ඔයාලා ගන්න ඕනේ මේකේ manage videos කියන එකට යන්න ඕනේ. මම manage videos කියන එකට යන්න කලින් ඔයාලට ආයෙත් මතක් කරනවා ඔයාලා YouTube studio app එක download කරලා නම් තියෙන්නේ මේක කරනවා නම් ඔයාලා uninstall කරලා නැත්නම් ඔයාලා මේක open වෙන්නේ නැහැ මගේ විදිහට. ඔයාලා මුලින් දැන් ඊට පස්සේ manage videos කියන එක click කරගන්න. ඒ manage videos click කරගත්තට පස්සේ මේ විදිහට ආයෙත් තවත් site එකකට අපි යනවා. ඊට පස්සේ මේකේ ඔයාලගේ ඔක්කොම වීඩියෝස් ටික ලෑඩට ලිස්ට් එකක් විතර තියෙනවා ෂෝට් වීඩියෝස් ඒ විදිහට වෙන වෙලා. ඊට පස්සේ ඔයාලා මේක කරන්න ඕනේ මෙතන තියෙන අර PC එකේ අපිට iPhone එකේ දෙකේම බලන්න දෙන ඇනලිටික්ස් කියලා තියෙන්නේ. අන්න ඒක අයිකන් එක මෙතන කිව්වට තියෙනවා. අන්න ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ එන්ජල් ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ ඔයාලගේ වීඩියෝ ගැන තොරතුරු බලාගන්න පුළුවන්. මෙතන views ගානයි, watch time ගානයි, subscribe ගානයි තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ ඔක්කොම subscribe ගාන තියෙන මුළු subscribe ගානම තියෙන පොඩි කොටුවක් තියෙනවා. ආන් ඒක යට තියෙනවා see live count කියලා. අන්න ඒ ක්ලික් කරගන්න. ඊට පස්සේ තමයි ඔයාලගේ live count එක පේන්න ගන්නේ. ඊළඟට ඒක එහෙම ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාලගේ live subscribe count එක පේනවා. දැන් මම යන ඊටලියම පල්ලෙහාට දාන්න. මේ විදිහට ඔයාලගේ live count එක පේනවා. මම මේක ලොක් කරන්න යන්නේ නැහැ. මේක කරොත් එහෙනම් මේ වීඩියෝ එක size එක වෙනස් වෙන නිසා ඔයාලා මේක ඔයාලා ෆෝන් එක හරහට දාගෙන ඔයාලට බලන්න පුළුවන් live count එක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ වීඩියෝ එක අපේ channel එක like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්න, ඒ වගේම bell notification on කරන්න. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්න. හැමෝටම goodbye.